Hi everyone, මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ population එකක් කියන්නේ සහ මොකද්ද මේ sample එකක් කියන්නේ කියලා. ඉතින් ඔයා ස්ටැටිස්ටික් පැත්තෙන් දිගටම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ දැනුම වැදගත් වෙනවා. මොකද්ද මේ population එකක් කියන්නේ සහ මොකද්ද මේ sample එකක් කියන්නේ කියලා. ඒ වගේම ඔයා රිසර්ච් පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එතකොට ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ රිසර්ච් එකේ ඇනලිසිස් එකක් කරන්න වෙනවා. ඉතින් මෙන්න මේකටත් මේ population එකක් කියන්නේ මොකද්ද, sample එකක් කියන්නේ මොකද්ද වගේ basic statistic knowledge එක ඔයාට අවශ්‍ය වෙනවා. ඉතින් මම ඔයාලට මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. population සහ sample කියන වචන දෙක අපි statistics වලදී නිතරම අහන වචන දෙක. එතකොට අපි බලමු මොකද්ද මේ population එකක් කියන්නේ සහ මොකද්ද මේ sample එකක් කියන්නේ කියලා. මම මේක උදාහරණයක් අරගෙන ඔයාලට විස්තර කරන්නම්. දැන් ඔයාලට එක ටාස්ක් එකක් තියෙනවා මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සුන්ගේ බරවල් මැනලා. ඒ කියන්නේ සියලුම මිනිස්සුන්ගේ weight එක මැනලා ඒකේ mean value එක ඔයාලට දෙන්න කියලා. ඒක තමයි ඔයාලා දෙන ටාස්ක් එක. හිතලා බලන්න කොහොමද ඔයා මේ ටාස්ක් එක කරන්නේ. ඇත්තට මේක ප්‍රැක්ටිකල්ද? එතකොට මේ ටාස්ක් එක ගත්තාම මේකේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සු කියන්නේ අන්න ඒක තමයි අපේ population එක. මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සු. ඒකට මේ ලෝකේ ඉන්න සියලුම ජනගහනය තමයි අපේ population එක. හැබැයි අපිට මේක ඇත්තටම ප්‍රැක්ටිකලි කරන්න පුළුවන්. එතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු අරගෙන එයාලගේ අපිට බරවල් මනින්න බෑ. ඒක අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒකට අපි එක දෙයක් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ මිනිස්සුන්ගේ කොටසක් අරගෙන එයාලගේ බරමනලා අපේ මේ ලෝකෙ තියෙන සියලුම මිනිස්සු ගැන අයිඩියා එකක් ගන්න. උදාහරණයක් විදියට අපිට එක එක රටින් එක මිනිස්සු කොටස බැගින් කට්ටියගේ බරවල් මැනලා එතනින් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේ ලෝකෙ මිනිස්සුන්ගේ බරවල් තියෙන්නේ කියලා. අන්නේ කොටසක් තෝරගන්න එකට අපි කියනවා sample එකක් කියලා. population එකෙන් කොටසක් තෝරගන්න එකට අපි කියනවා sample එකක් කියලා. එතකොට අපිට මේ sample එක ගැන analysis එකක් කරලා අපිට අපේ population එක ගැන ideas ලබා ගන්න පුළුවන්. එතකොට මේ sample එක තෝරගන්න පුළුවන් එක විදි තියෙනවා. ඒවා මම ඉස්සරහා වීඩියෝස් වලදී කතා කරන්නම්. මට simply ඔයාලට දෙන්න ඕන කරපු idea එක තමයි මොකද්ද මේ population එකක් කියන්නේ සහ මොකද්ද මේ sample එකක් කියන්නේ කියලා. දැන් මම තව උදාහරණයක් ගත්තොත් ඔයාට එක තව ටාස්ක් එකක් තියෙනවා ලංකාවේ ඉන්න සියලුම සිසුන්ගේ මධ්‍යන උස කොච්චරක්ද කියලා මයින් කියලා. එතකොට ඔයාට ලංකාවේ ඉන්න සියලුම සිසුන්ගේ මධ්‍යන උස මයින් එක ප්‍රැක්ටිකල් නෑනේ. හැබැයි අපිට පුළුවන් එක පාසලක් තෝරගෙන ඒ පාසලේ ඉන්න සිසුන්ගේ මධ්‍යන උස බලන්න. එක පාසලක් හෝ පාසල් කිහිපයක් අපිට තෝරගන්න පුළුවන්. දිස්ත්‍රික්කකින් එක ගාන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පළාතකින් එක ගාන වෙන්නත් පුළුවන්. ඒ වගේ පාසල් කිහිපයක සිසුන් කණ්ඩායම්කින් තෝරගෙන අපිට පුළුවන් මේ සිසුන්ගේ බර මැනලා ඒව ගැන අවබෝධයක් ලබා ගන්න. ඉතින් ඒ තෝරගන්න කණ්ඩායම තෝරගන්න කොටස තමයි අපේ sample එක. එතකොට ඒ අවස්ථාවේදී අපේ population එක වෙලා තියෙන ලංකාවේ සිටින සියලුම පාසල් සිසුන්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ population එක සහ sample එක බලා ගන්න. එතකොට මේ population එකටයි sample එකටයි statistics වලදී specific notations දෙනවා. population එක denote කරන්නේ capital N වලින් සහ sample එක denote කරන්නේ simple n වලින්. ඉතින් මේවා තමයි population එක සහ sample එක ගැන ඔයා දැනගන්න ඕන දේවල්. අපි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු. තව අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. measure of central tendency, එතකොට තව ගොඩාක් දේවල් තියෙනවා අපිට මේ statistics සම්බන්ධව කතා කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝස් වලදී ඒ දේවල් ගැන කතා කරමු. අදට ගිහින් එන්නම්. bye bye.